එතකොට දැන් අසුබ සංඥාවේදී නම් අපි භාවනා මානසිකාරය මේ දැන් ඔබට ඇසෙන සැලසුවා නේද? ඒ රටාව, ඒ වචන වෙනස් කරන්න මාරු කරන්න එපා. ඒ රටාව කරන්න. ගොඩාක් වේගෙන් හිතන්න එපා. හිමීටත් එපා. මධ්‍යස්ථ වේගයක් පවත්ත ගන්න. මේ වගේ භාවනා කරනකොට ආධුනික කෙනෙකුට කකුල් රිදෙන්න පුළුවන්. ඒ රිදීම තියුණු වේදනාවක් අපිට ආබාධ සහිත ස්වභාවයක් වළක ගන්න යර පොඩි ඇතිරිල්ලක් අපි දාගන්නේ. අඟල් දෙකක් එකමාරක් ගන්නකම කුෂන් කෑල්ලක් පාවිච්චි කරොත් අර මහ පොළවේ බිලිඹ බොලට හැ වැදිලා එන වේදනාව එහෙම කරගන්න එපා. එහෙම ශරීර දුක් දෙන්න ඕනේ නැහැ. ඔබ පින්තූර වල එහෙම දැකලා තියෙනව නේද? දනිස් වලට අත් දෙක තියාගෙන එහෙනම් ඒ වගේ ඒක යෝග ආසන ක්‍රමයක් මිසක මේ වගේ භාවනාවක සමාධිය ඇති කරගෙන පිණිස භාවිත කරන ඉරියව්වක් නෙවෙයි. අවස්ථාව ලැබෙන විදිහට පොඩ පුරුදු කරන්න. විනාඩි 5 හරි කමක් නැහැ. ඒතර පුරුදු වෙනකොට කාලය වැඩි කරගන්න පුළුවන්. ඔබට අවස්ථාවක් තියෙනවා. බය වෙන්න එපා. ඔයගේ ඔබගේ තියෙන පැය 24 අස්සෙම ඉඩ තියෙන ඕන තරම්. දැන් කාලේ නැහැ කියලා ඔබ දුවගෙනනේ යන්නෙත් වැඩට යනකොට. කාලේ නැහැ කියලා. නේද? නිදා ගන්න ගියත් ඉක්මනින් දුවලකින් ඇදට වැටෙනවා නිදා ගන්න කාලේ වඳි. නේද? නමුත් ඔබ කරලා බලන්න ඔබට මාසයක් යනකොට තේරෙයි ඔය කාලය ඇස්සෙම භාවනා 5ක් සෑහෙන දුරට කරන්න පුළුවන්. ඔබට බණ අහන්නත් පුළුවන්. දැන් අපි මේ පුරුදු කළේ අසුබ භාවනාව එමෙතන අසුබ සංඥාව කියලා හඳුන්වන ඊටාම උසස් ප්‍රතිලාභ අත්කර දෙන භාවනාවක්. මේ භාවනාවට ඇතමයි පිළිකුල් භාවනාව කියලා කියනවා. නමුත් පිළිකුල් භාවනාව කියන නම නෙවෙයි මේ භාවනාවට තියෙන්නේ. මොකද්ද? අසුබ සංඥාව. අසුබ භාවනාව. මෙතන ඉන්න ඇතම් බොහෝ දෙනා සුළුෙන් හෝ භාවනා කරලා තියෙන අය. ඇතම් අය ආධුනික වෙන්න පුළුවන්. කෙසේ වෙතත් හැම දිනාම මතක තියාගන්න අසුබ භාවනාව කියන ඒ උතුම් භාවනාව වැඩිීමේදී අපි මෙනෙහි කළ යුතු ඒ භාවනා වාක්‍ය එහෙම නැත්නම් ඒ ධර්මයන් ටික තමයි ඒ ඔබට ඇසෙන්න සැලැස්සුවේ. ඒතර ඔබ පෞද්ගලිකව ඒ දහම් පද මතක තියාගෙන ඔබ තනිවම කරන්න ඕන. ඒතර දැන් අපි මේ ශාලාවේදී පුටුවක වාඩි වෙලා මේ පුහුණුව ලැබුවට Tamanගේ නිවස එහෙම නැත්නම් ගෙදරදී බිම එහෙම නැත්නම් සුදුසු පොඩි ආසනක බිම කියන්නේ බිමම වාඩිලා බැරි වෙන්න පුළුවන්. ඒ නිසා කුඩා අඟල් එකමාරක් විතර මෙට්ටයක් කියන පහසු කුෂන් කෑල්ලක් වගේ තියාගෙන වාඩි වුණාම ඇති. ඉතින් යම් ආබාධ දනිස් අමාරු කොන්දේ අමාරු වගේ තියෙන වයෝ වෘද්ධ වගේ මට්ටමක තරුණවත් ගොඩාක් දුෂ්කර නම් පමණක් මේ වගේ පුටුවක වාඩි වෙලා කරාට කමක් නැහැ. අනිත් හැකි හැම කෙනෙක්ම උස් ආසනයක නෙවෙයි අපි අර පොළව හයිය නිසා අඟල් එකමාරක් උපරිම අඟල් දෙකක් වගේ උස තියෙන මෘදු ආසනයක. දැන් අද කාලේ කුෂන් කෑලි තියෙන යාන් ඒවා තියලා පළඟ බැඳගෙන වාඩි වෙලා කොන්ද ඍජු කරගන්න. දෑත් ඔබ තම භාවනා කරනකොට අත් දෙක තියාගන්න පිළිවෙල දන්නවනේ. ඒතකොට දෑත් අර දනිස් වලට තියන්නේ නැහැ. දෑත් ඔඩොක්කුවේ එක අතක් උඩ අනික් අත තියාගෙන භාවනා කරන පිළිවෙල දැකලා දන්නවා ඇති ඒ පිළිවෙලට. ඒතර දෑත් දෙක වෙනම තියාගන්නේ නැහැ. දනිස් වලට එහෙම තියලා දෑත් තියාගන්න එහෙම තියාගන්නේ නැහැ. ඒක මේ සමාධි වඩන ක්‍රමෙ නෙවෙයි. ඒක යෝග ව්‍යායාම කරන පිළිවෙලක්. ඔබ පින්තූර වල එහෙම දැකලා තියෙනව නේද? දනිස් වලට අත් දෙක තියාගෙන එහෙනම් ඒ වගේ ඒක යෝග ව්‍යායාම යෝග ආසන ක්‍රමයක් මිසක මේ වගේ භාවනාවක සමාධිය ඇති කරගෙන පිණිස කරන ඉරියව්වක් භාවිත කරන ඉරියව්වක් නෙවෙයි. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව භාවනා කිරීමේදී වාඩි වී කරන භාවනාවලදී දෑත තියාගන්නේ පළඟ බැඳගෙන වාඩි වෙනකොට ඔඩොක්ක තියෙනවනේ. ඒ ඔඩොක්ක
ඒකේ උඩ තමයි අත් දෙක එක අතක් උඩ අනිත් අත වශයෙන් තියාගන්න. ඒ විදිහේ අත් දෙක තිබ්බහම ඒ අත් දෙක සොලවන්න එපා භාවනාව අවසන් වෙන තෙක්. ඊළඟට ඔබ මේ දැන් අපි මේ භාවනාව ඔබට ඇහෙන්න සැලසුවානේ. එහි තිබෙන හැම වචනයක්ම වැදගත්. ආරම්භයේදී අපි කියනවානේ වාඩි වෙලා ඉන්න ස්ථානය ගැන හිතෙන් තේරුම් ගන්න කියලා. එතෙන් පටන්ම වැදගත්. ඒව ගැන අපි ඉදිරියට විටින් විට යලි සිහි කර දෙනවා. ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒතර මුලින්ම ඉන්න තැන තේරුම් ගන්නවා. ඇස් වහගෙනත් ඉන්නේ කොතනද කියලා තේරුම් ගන්නවා. මේ ඔක්කොම වැදගත්. අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඊළඟට අපි කරන්නේ අපි ඉන්න ඉරියව්ව වාඩිලා ඉන්න ඉරියව්ව හිතෙන් තේරුම් ගන්නවා. ඒතර ගෙදරදී නම් අපි දැන් ඔබ ගෙදර කාමරයකනේ කරනවා ඇත්තේ. නැත්නම් සාලේ කවුරුත් නැත්නම් සාලේ ස්තූප වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට තමන්ගේ කාමරේ. ඒතර තමන්ගේ කාමරේ අර වගේ වාඩි වෙන්න සුදුසු පහසු ඇතිරිල්ලක් දාගෙන ඒ උඩ වාඩි වෙලා පළඟ බැඳගෙන කොන්ද ඍජු කරගෙන හිස හොඳින් තබාගෙන දෑත ඔඩොක්ක උඩ තියාගෙන ඇස් වහගන්න පෙර තේරුම් ගන්නවා මම මේ නිවසේ තමන්ගේ ගෙදර තමන්ගේ කාමරේ ඉන්නේ. ඒතර ඒ කාමරේ ඇඳ තියෙන්න පුළුවන්, පුටු තියෙන්න පුළුවන් නේද? කබඩ් එකක් තියෙන්න පුළුවන්. ඒතර අපි හිතෙන් අපි ඒක ඇස් වහගන්න කලින් දන්නවා. ජනෙලේ තියෙනවා, දොර තියෙනවා, ඒ වටපිටාව දන්නවා. ඉන් එළියේ කාමර අපි මතකයක් තියෙනවා. ඒ වගේ වටපිටාව ගැන පොඩි මතකයක්. ඇතුව තමයි පටන් ගන්න. ඇස් වහගෙනත් අපි තේරුම් ගන්නවා හිතෙන් මම ඉන්නේ මගේ කාමරේ. දොර මෙතන, ජනෙලේ මෙතන දල වශයෙන් ඒක මතකෙ සිහි කර ගන්නවා. ඉන්පසු කලබල නොවි දැන් මේ එකක්වත් කලබලෙන් කරන්නේ නැහැ. බොහොම හිමි. දැන් අපි හිමීට බලනවා වාඩි වෙලා ඉන්න ඉරියව්ව. ඒතර අපට තේරෙනවා මම කාමරේ වාඩි වෙලා පළඟ බැඳගෙන ඉන්නේ කියලා අපට හිතෙන් දකින්න පුළුවන්. හිතෙන් තේරුම් ගන්නවා. ගොඩාක් මහන්සි වෙන්න එපා මේවට. ගොඩාක් කාලෙ ගන්නෙත් නැහැ, මහන්සි වෙන්නෙත් නැහැ, කලබලෙන් කරන්නෙත් නැහැ. දවස් දෙකක් කරනකොට මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. එහෙම ඌමනයි ඒක. ඉන් පසු තමයි අපි අදාළ භාවනා මානසිකාරය පුරුදු කරන්න පටන් ගන්න. ඒතර දැන් අසුභ සංඥාවේදී නම් අපි භාවනා මානසිකාරය මේ දැන් ඔබට ඇසෙන සැලසුවා නේද? මේක යලි අහනකොට ඔබට මතකෙ හිටීවි. මතක තියාගන්න මේක. එතකොට මේ වචන, ඒ රටාව, ඒ වචන වෙනස් කරන්න මාරු කරන්න එපා. ඒ රටාව කරන්න. වේගය වැඩි කරන්නත් එපා, වේගය අඩු කරන්නත් එපා. ගොඩාක් වේගෙන් කියන්න හිතන්න එපා. හිමීටත් එපා. මධ්‍යස්ථ වේගයක් පවත්ත ගන්න. ඊළඟ භාවනාව නතර කරනොත් මෙතන තිබුණා විශේෂ දෙයක් නේද? භාවනා මානසිකාරය නතර කරලා ඒ ඉන්නේ ඉරියව්වෙන්ම අපි ඉන්නවා. ඉඳිමින් තමයි සමාධිය බැසයත්වා. එවතන් සමාධියෙන් නැගී සිටිමි. මෙන්න මේ වචන වල එකක් මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරලා තමයි අපි ඇස් අරින්නේ. ඒතර ආධුනික කෙනෙකුට නම් සමාහට කකුල් හිරි වැටිලා තියෙන්න පුළුවන්. ඒ වගේ නිසා එකපාරටම නැගිටින්නෙත් නැහැ. ඇස් සැරලා බලන්න Tamanගේ දෙපා හොඳින් තියෙනවා. ඒතර අපිට අත් දෙකෙන්ම කකුල් දෙක ඉස්සරහට ගන්න පුළුවන් නේ. හිරි වැටලා වගේ තියෙනවා, පොඩි වෙලාවක අඩු වෙනවා, බය වෙන්න එපා. ඒ හිරි අයින් වුණාම පස්සේ නැගිටින්න. එකපාර නැගිටින්නේ නැහැ. හිරි වැටලා නැති වුණත් එකපාරට නැගිටින්න එපා. මොකද අපි සාමාන්‍ය විදිහින් නෙමෙයි විශේෂ විදියකට හිටියේ. එතකොට අපේ ශරීරයේ සමබරතාවය සම වෙන්න ඕනනේ. නැගිටිද්දී සමබරතාවයේ නොබිදෙන විදියට කලබල නොවි නැගිටින්න ඕන. අර හිරි වැටලා තිබුණා නම් ඒක අනිවාර්යෙන් අයින් කරගෙන නැගිටින්න ඕන. හිරි වැටලා තිබුණොත් ඔබ වැටෙන්න පුළුවන්. එලකොට මේ වගේ භාවනා කරනකොට ආධුනික කෙනෙකුට කකුල් රිදෙන්න පුළුවන්. ඒ රිදීම තියුණු වේදනාවක් අපිට ආබාධ සහිත ස්වභාවයක් වළක ගන්න යර පොඩි ඇතිරිල්ලක් අපි දාගන්නේ. ඒතර අඟල් එකමාරක් උඩරිම දෙකකට වඩා ඇතිරිල්ලක් දාගන්න එපා. ඒක උස වැඩි. උඩරිම අඟල් දෙකක් වගේ කුෂන්
අඩි 1.5 වගේ එහෙම නැත්නම් උඩරිම අඩි 2 වගේ අඟල් 2.5 ගන්නකම කුෂන් කෑල්ලක් පාවිච්චි කරොත් අර මහ පොළවේ බිලිඹ බොලට හැ වැදිලා එන වේදනාව එහෙම කරගන්න එපා. එහෙම ශරීර දුක් දෙන්න ඕනේ නැහැ. එහෙම ශරීර දුක් දෙන පිළිවෙතක් කරන්න එපා. ඒ නිසා සුළු ඇතිරිල්ලක් සමහර පැදුරක් රෙද්දක් වගේ මන්දි වෙන්න පුළුවන්. ඒ නිසායි මං කිව්වේ අඟල් 1.5ක් උඩරිම 2ක් සහිත කුෂන් මෙට්ටේ වගේ සමහරට බැරි වෙන්න ඒක ගොරෝසු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා යම් පහසු ඇතිරිල්ලක් ආසනයක තමයි ඔබ භාවනාව පුරුදු වෙන්න ඕන. එතකොට මේ විදිහට පුරුදු වෙන මේ භාවනාවලින් අපි ඉදිරියේදී අවස්ථාව ලැබෙන පරිදි තව ගොඩාක් විස්තර මම කියලා දෙනවා. දැනට මෙහෙම පුරුදු වෙන ඕනම දෙයක් පොඩිවට පටන්ගෙන ක්‍රමයෙන් දියුණු කිරීම තමයි තියෙන්නේ. ඒ නිසා මේක සරල වගේ එහෙම නැත්නම් එක්ක තේරෙන්නේ නැති වෙන බලන් සරලයි කියලා තේරෙන්නත් පුළුවන්. මේ දෙකම හිතන්න එපා. මේ දේශනාව එහෙනම් මේ භාවනාව බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් භාවනාවක්. ඒතර අපිට මේවා ගැන ඉගෙන ගන්න දැනගන්න හොඳටම පුළුවන්. ඉදිරියේදී අපි ගැන විස්තරات කරනවා. ඒ නිසා ඔබ ඊට හොඳින් මේ භාවනාව පුරුදු වෙන්න. අපි තවත් මේ වගේ භාවනාවක් පුරුදු වෙමු. මේ වගේ භාවනාවන් කීපයක් අපි ඔබට කියලා දෙන්න කල්පනා කරනවා. ඔබ මේ භාවනාවන් හැම එකක්ම පුරුදු වෙන්න ඕන. අවස්ථාව ලැබෙන විදිහට පොඩ පුරුදු කරන්න. විනාඩි 5 හරි කමක් නැහැ. ඒතර පුරුදු වෙනකොට කාලය වැඩි කරගන්න පුළුවන්. ඔබට අවස්ථාවක් තියෙනවා. බය වෙන්න එපා. නිවාඩු ආදී ඔක්කොම තියෙනවා. ඔබේ දැන් ඔය කාර්යබහුල ජීවිතය ASCII හැංගිච්ච කාලේ තියෙනවා. ඒ කාලේ අපිට ඉස්සරහට එනවා මේක පුරුදු වෙනකොට. ඔබ පැය 24 දැන් වැඩ කරනවා කියන්නකෝ. ඒත් ඕක ASCII ඉඩ තියෙනවා. ඒක ඔබට ඉස්සරහට එනවා මේ භාවනාව පුරුදු කරනකොට ඔබට කාලේ තියෙනවා. එහෙනම් බය වෙන්න එපා. ඒ නිසා ඔබ කරන්නේ පොඩිවට පුරුදු කරන්න ඕනේ. පුංචිවට පුරුදු කරනකොට අර මේ දැන් හරියට අර නොකානොබී කෑමට හොර වෙච්ච ආමාශය වගේ. ඒතර පොඩ්ඩයි කාපු ගමන් බඩ පිරෙන බත් කට කවම බඩ පිරෙනවා. නමුත් අපිට දොස්තර මහතුරුන පොඩ කාලා වැඩි කරන්න. එතකොට හිමින් ඇදිලා ඉඳ එනවා නේද? ඔයග ඔබගේ තියෙන පැය 24 ASCIIම ඉඳ තියෙන ඕන තරම්. දැන් කාලේ නැහැ කියලා ඔබ දුවගෙනනේ යන්නෙත් වැඩට යනකොට. කාලේ නැහැ කියලා. නේද? නිදා ගන්න ගියත් ඉක්මනින් දුවලකින් ඇඳට වැටෙනවා නිදා ගන්න කාලේ වන්දි. නේද? නමුත් ඔබ කරලා බලන්න ඔබට මාසයක් යනකොට තේරෙයි ඔය කාලය ඇස්සෙම භාවනා 5ක් සෑහෙන දුරට කරන්න පුළුවන්. ඔබට බණ අහන්නත් පුළුවන්. හොඳයි. අපි එහෙනම් තව භාවනාවක් කරමු. දැන් ඔබ පුරුදු වෙන්න මරණ සති භාවනාව. දැන් කලින් වගේම ශරීරයේ පොඩ්ඩක් කොන්ද මෙහෙම කෙලින් කරගන්න. ඒතර ඔගේ ඇඟේ තියෙන අර දැන් ඔය බහලා තියෙන අර සෙට් වෙනවා කියන්නේ එකට නිකන් එක තැනක තියෙන්න ගල් ගැහෙන්න ගන්න. ආන් ඒ විදිහට මේ ශරීරයේ එකට එක තැන නිකන් ඉඳද්දී හුරු නැති ශරීරය භාවනාවට හුරු නැති ශරීරය මේක හයි වෙන්න ගන්නවා ටිකක්. අන්න ඒක කඩා ගන්නවා. ඒකට කියන මැලිකම ඇති වෙනවා කියලා. නේද? අර ජෙලි එක සෙට් වෙන්නේ. ඒ වගේ ඝන වෙන්න ගන්නවා. නේද? ඒකට කියන්නේ. ඉතින් ඒ නිසා දැන් ශරීරේ නිකන් එහෙම එක තැන ඉන්න නිකන් මැලිකමට පටන් ගන්නවා. අන්න එක අපි හිමීම් බින්දින්න ඕන කලබල නොකර. කරන්නේ කොහොමද ඒක? ඒක කරන්නේ උපාය. මේ ධර්මයේ පුරුදු කිරීමේදී මුළුමනින්ම කරන්නේ උපක්‍රම. දැන් මේ භාවනාව කියන උපක්‍රමයක්. මේක උපක්‍රමයක්. ওই නිසා තමයි පරණ සිංහල අපේ ව්‍යවහාරයේ තියෙනවා උපාය දන්නෝ අපායෙන් බෙරිති කියන්නේ ඒකයි. දැන් මේක භාවනා උපක්‍රමයක්. මේක නෙමෙයි මේක නිවන නෙමෙයි. මේක අපි අතහරිනවා යම් කලක. අතහැරෙනවා. මේක හැමදාම කරන්නේත් නැහැ. මේක උපක්‍රමයක්. අපි පඩි පෙළ නැග්ගේ. දැන් පඩි පෙළ නැග්ගම පඩිය එහෙම තියෙනවනේ. අපි උරුණ නගිනවා. ඒ වගේ මේකේ උපායන් ගොඩාක් තියෙනවා. ඒ නිසා ඔය ඇඟ දැන් මැලි වෙන එක වලක ගන්න මොකද්ද කරන්නේ? ඔය ආසනයේ පොඩ්ඩක් කොන්ද කෙලින් කරන්න. පොඩ ඍජු කරන්න. අත් දෙක අපහු හොඳින් තියාගන්න. කොන්ද ඍජුව තියාගන්න. ඒතර භාවනා කරන අතරදිත් ඔබ විටින් විට කොන්ද පොඩ ඍජු කරගන්න. අත් දෙක මෙහෙම අයින් කරන්නේ. හරි. දැන් අපි කරන්නේ මොකද්ද? මරණ සති භාවනාව.